සියලු දෙනාටම සුබ දවසක්. මම ශ්‍රීලාල් පියන්ත. මගේ මේ YouTube channel එක B3 Studio 99. තවමත් ඔබ subscribe කර නැත්නම් subscribe කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමේ. මගේ තවත් අලුත් YouTube channel එකක් තිබෙනවා. ඊතලය good news කියනුවෙන්. ඉතින් ඒකත් නරඹන්න, share කරන්න, ඒ වගේම subscribe කරන ලෙසත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඊටමත් වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. ඔබ දන්නෝ මේ දවස්වල මේ පාතාලය සහ පොලිසිය සහ එහෙම නැත්නම් දේශපාලකයන් අතර තිබෙන සබඳතා පිළිබඳව සමාජය තුල විශාල ආందోලනාත්මක කතා බහක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙන්න මීට අදාළ ඊටමත් වැදගත්ම කරුණු කිහිපයක් තමයි මම දැන් ඔබට ප්‍රකාශ කිරීමට යන්නේ. මොකද ඔබ අප කවුරුත් දන්න දෙයක් තමයි මේ පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග නිරතුරුව ගනුදෙනු කරමින් සබඳතා පවත්වමින් ඔවුන් එකිනෙකා සහයෝගය දක්වමින් එකිනෙකා මත යැපමින් මේ දේශපාලඥයින් සහ පාතාලීන් කියන කණ්ඩායම් දෙක ගහට පොත්තසේ සිටින බවක් තමයි මේ වන විට අදාළ පරීක්ෂණ වලින් ඉතාමත් පැහැදිලිවම කරුණු කාරණා අනාවරණය වෙමින් තිබෙන්නේ. ඉතින් එහෙම බලන විට මේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමග ඉතාමත් කිට්ටු සබඳතාවයක් තිබෙනවා. ඒ වගේම මේ අපරාධකරුවන් පෝෂණය කරමින් ඔවුන්ව රැකබලා කරමින් ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙමින් කරන මේ දේශපාලඥයින් ක්‍රියා කරන ආකාරය පිළිබඳ ලිඛිත කරුණු කාරණා මේ වන විට මා සතුව තිබෙනවා. ඉතින් ඒවා නිකන් හුදු කරුණු කාරණා නොවේ. පොලිස් බුද්ධි අංශය ඒ වගේම අපරාධ විමර්ශකයන් විසින් සොයාගත් තහවුරු කරගත් කරුණ කියන එක මූලික වශයෙන් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ඉතින් මෙන්න මේ දේශපාලඥයින් කවුද? මෙන්න මේ අපරාධකරුවන් කවුද? මෙන්න මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග කවුද? ඔවුන් අතර තියෙන සබඳතා මොනවාද? මෙන්න මේ කියන කරුණු කාරණාමා ඔබට නම් ගම් ඇතුව සියල්ල හෙළිදරව් කිරීමටයි යන්නේ. අන්න එතකොට අවබෝධ කර ගන්න පුළුවන් මේ පාතාලයේ සහ දේශපාලඥයින් අතර තිබෙන සබඳතාවය කුමක්ද, මොනතරම් බරපතල ලෙස එය විහිදී තිබෙනවද කියන එකත් ඔබට අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මා ප්‍රථමයෙන්ම ප්‍රකාශ කිරීමට කැමති මේ සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක පිළිබඳව. දැන් මේ ගයන්තගේ නම ඇහුවාම මාත් පුදුමයටපත් වුණා. මොකද ගයන්ත කරුණාතිලක කියන නම අපි හඳුනාගෙන සිටියේ බොහොම පිරිසිදු පුද්ගලයෙක් කියන එක. ඔහුගේ දේශපාලනයේ UMPද එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසගේ පිළියේද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. නමුත් ඔහු මේ කළු චරිතයක් කියන එක අපි අඳුනාගෙන හිටියේ නෑ. නමුත් දැන් අපිට පැහැදිලිව පෙන්눔 කරනවා ඔහු මේ සුදු ඇඳගෙන සමාජයට විවිධ මුණක් දාගෙන තිරය පිටුපස තවත් මේ පාතාලය සමග සබඳතා පවත්වන චරිතයක් කියන එක පොලිස් බුද්ධ්‍යංශ විසින් අපරාධ විමර්ශකයෙකින් විසින් මේ වන විට කරුණු කාරණා අනාවරණය කරගෙන තිබෙනවා. ඉතින් ඒක පුදුම සහගත තත්ත්වයක් ලෙස තමයි අපි මේ ගයන්ත කරුණාතිලක කියන චරිතයෙන් අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. දැන් මෙහෙම බලන විට අපි විසින් හොඳයි කියාගෙන හිතන චරිතත් මෙහෙමනම් අර නරකයි කියන චරිත කොහොම හිටීද කියන එකත් අපිට මේ තුලින් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ සිටින ගයන්ත කරුණාතිලක පාතාල සබඳතා පවත්වන්නේ රජ්ගම විදුර කියන ඒ පාතාල කල්ලිය සමග කියන එක පැහැදිලි කරුණු අනාවරණය වී තිබෙනවා. මොකද විශේෂයෙන්ම මේ රජ්ගම විදුර කියන පුද්ගලයා මේ වන විට ඔහු ලංකාවේ නැහැ. ඔහු විදේශගත වෙලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරන්තු පවා නිකුත් කළ තිබෙනවා. අන්නේ තරම් ජාත්‍යන්තර අපරාධ කල්ලියක් සමග තමයි ගයන්ත කරුණාතිලක සබඳතා පවත්වන බවට කරුණු අනාවරණය වී තිබෙන්නේ. ඉතින් මෙන්න ඔහුගේ මස්සිනා, ඒ කියන්නේ රජ්ගම විදුර කියන පාතාල අපරාධ කරුවාගේ මස්සිනා තමයි රජ්ගම ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මේ වන විට සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඔහුගේ නම තමයි පැස්කුවල් හන්දි දුලාජ් තරංග. ඔහුගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ පැණිවත්ත පාර බෝපගොඩ රජ්ගම කියන ලිපිණිය. දැන් ඔහු පාතාලයේ සමග නිරතුරුව කටයුතු කරන පුද්ගලෙක්. ඒ වගේම තමන්ගේ මස්සිනා වන රජ්ගම විදුරගේ පාතාල කණ්ඩායමේ යම් ක්‍රියාකාරකම් ලංකාව සිටින මෙහෙවන පුද්ගලයා ලෙසත් මේ වන විට හඳුනාගෙන තිබෙන බවක් තමයි දැනගන්නට තිබෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ගයන්ත කරුණාතිලක පමණක් නොවේ. මේ සමගි ජනබල වේගයේ අකුරල කහව රජ්ගම ආසන සංවිධායක පුෂ්ප කුමාරද සොයිසා කියන පුද්ගලයාත්
මෙන්න මේ රජ්ගම විදුර ඒ වගේම දුලාන් තරඤ්ඤ කියන මේ පාතාල කල්ලිය සමග සබන්තා පවත්තන බවට අදාළ කරුණු අනාවරණය වෙලා තිබෙනවා. පහුගිය වකවානුව තුළ ඔවුන්ගේ මැතිවරණ වලට මෙන්න මේ කල්ලි කණ්ඩායම් අතර මුදල් හුවමාරු වෙලා තියෙනවා, සහයෝගය ලැබලා දීලා තියෙනවා. ගයන්ත කරුණාතිලකගේ සහ මේ පුෂ්ප කුමාරද සොයිසාගේ මැතිවරණ සහ එහෙම නැත්නම් දේශපාලන වැඩ කටයුතු වලට මුදල් වියදම් කර ඇති බවකුත් අදාළ පරීක්ෂණවලදී කරුණු කාරණා අනාවරණය වී ඇති බවක් තමයි අපිට මේ තුලින් ඉතාමත් පැහැදිලිවම අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් ඊළඟ චරිතයේ ඉතාමත් පුදුම සහගත චරිතයක් ලෙස තමයි සඳහන් වෙන්නේ. ඒ තමයි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුවෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් අංක 6 යටතේ තරඟ කළ යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මෙන්න මේ පුද්ගලයාත් පාතාල ලෝකයේ සමග සබන්තා පවත්වන බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඉතින් අපි දන්නවා මේ රත්නප්‍රිය බන්දු කියන්නේ ඔහු උතුරු නැගෙනහිර ඒ LTT සංවිධානය සමග සටන් කිරීමේදී ඔහුගේ මං හිතන හැටියට ඇත් දෙකම ඒ වෙඩි ප්‍රහාර වලින් එහෙම නැත්නම් ඒ බිහිසුණු යුද්ධයේ හේතු කොටගෙන අන්ධභාවයට පත් වෙලා තිබෙන්නේ. දැන් මෙන්න මේ අන්ධභාවයට පත් වූ කර්නල් රත්නප්‍රිය බන්දු පසුගිය ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් තමයි තරඟ කළේ. ඔහු සම්බන්ධයෙන් බොහෝ අනුකම්පා සහගත සමාජයක් තිබුණා. ඒ වගේම අපි වුණත් ඔහු සම්බන්ධයෙන් හිටියේ වෙනස් වූ මතයක. ඔහු කුමන දේශපාලන පක්ෂයෙන් තරඟ කරත් ඔහු පොහොට්ටුවේද අරකේද මේකද කියන්නේ කොයිතරම්ෙන් තරඟ කරත් ඔහු කුමන හෝ තත්ත්වයක් මත ඔහු උතුරු නැගෙන යුද්ධයට කර දීලා තමන්ගේ ශාරීරික දුබලතාවයන් පවා ඇති කරගෙන එවැනි පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ටිකක් සුබවාදී තත්ත්වයක තමයි හිටියේ. නමුත් දැන් අනාවරණය වී තිබෙනවා ඔහුත් පාතාලය සමග සබන්තා පවත්වන පුද්ගලයෙක් 2020 ඔහුගේ පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් පවා වියදම් කරමින් සහ විවිධ කටයුතු වලට දායකත්වය ලබා තිබෙන්නේ කවුද? පාතාල ලෝකයෙන් කියන එක තමයි කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. දැන් ඔහු පාතාලයේ සබන්තා පවත්වන්නේ දූනගහ සුජී කියන ඒ පාතාල අපරාධකරු සමග. ඉතින් ඔහුගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ අමරසිංහ ආරච්චිලාගේ සුජිත් ක්‍රිෂාන්ත නොහොත් දූනගහ සුජී කියලා තමයි ඔහුව හඳුන්වන්නේ. ඔහුගේ ලිපිණය 34 ඇලයිරක් 38 මිල් ගහවත් දූනගහ ලෙස තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ පුද්ගලයා ළඟ මෙන්න මේ අපරාධකරුත් එක්ක තමයි ඔය කියන පොහොට්ටුවේ ඒ රත්නප්‍රිය බන්දු ඒ වගේම යුද හමුදාවේ හිටපු විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු සහයෝගය එහෙම නැත්නම් සබන්තා පවත්වන බවට දැනගන්නට තිබෙන්නේ. මැතිවරණයට වියදම් කර ඇති බවට කරුණු කාරණා අනාවරණය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මෙහි තවත් ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳ අනාවරණය වෙනවා. ඔහු දූනගහ සුජී කියන මේ පාතාල අපරාධකරු තමක තමයි සබන්තා පවත්වලා තින්නේ. ඒ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම හිටපු ඇමතිවරයෙකු වන ශාන්ත බණ්ඩාර. දැන් මේ චරිත අපි දන්න මොහු දූෂණ වංචා ආක්‍රමිකතා අයුතු ක්‍රියා සම්බන්ධයෙන් මොහුට බරපතල චෝදනා තිබෙනවා. අල්ලස් කොමිසමේ චෝදනා තිබෙනවා. දැන් මොහුගිට මොහු බාර් ලයිසන් අරන් තියෙනවා. මොහුට අසීමිත ජනයක් තියෙනවා. ඒ වගේම සමහර මං හිතන හැටියට තාම මු අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන අංශයට තමන්ගේ වත්කම් බැරකම් ලේඛනයවත් ඉදිරිපත් කළා නැහැ මං හිතන හැටියට මං නිවැරදි නම්. ඉතින් ඒ පුද්ගලයා ඉතින් ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ පුද්ගලයා. දැන් ඔහුත් මේ කියන දූනගහ සුජී කියන පාතාල කල්ලිය පාතාල අපරාධකරු සමග සබන්තා පවත්වන බවට පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී තිබෙනවා. දැන් ඔබට අවබෝධ කරගන්න පුළුවන් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට උනත් තමන්ගේ ජනතා නියෝජිතයා කියන පුද්ගලයා එහෙම නැත්නම් තමන් ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවපු පුද්ගලයා ඉඳලා තින්නේ කොහෙද? පාතාලයත් සමග. එතකොට ඔහු මුදල් හම්බ කරලා තිබෙන්නේ කොහෙද? නීති විරෝධී වැඩවලින්, පාතාල අපරාධවලින්, කුඩුජාවාරම් එක්ක සම්බන්ධව සිටින පුද්ගලයන් සමග තමයි මේ විදියට මුදල් උපයා ඇති බවකුත් දැනගන්නට තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා පිළිබඳ පූර්ණ විමර්ශනයක් කළීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඔහු තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ හිටපු ඇමතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ ශාන්ත බණ්ඩාර කියන පුද්ගලයා. දැන් ඊළඟට තමයි ඊළඟ චරිතය තමයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන. දැන් ඔහුත් පාතාලය සමග සබන්තා පවත්වන පුද්ගලයෙක් බවට ලිඛිත කරුණු අනාවරණය වී තිබෙනවා. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න රනිල් වික්‍රමසිංහ නායකත්වයේ දරන විට
ඔහුගේ පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පාතාලය සමග සබන්තා පවත්වන පුජ්‍යලයේ බවට කරුණු අනාවරණය වෙලා තිබෙනවා. දැන් මේගොල්ලෝ තමයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගන්න බව කියන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන් ජය ගන්න බව කියන්නේ, ඊළඟට රට බාර ගන්න බව කියන්නේ කවුද? මේ ප්‍රධාන පක්ෂයක් වන මේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති එහෙම කියන පාතාල අපරාධ කරුවන් සමග සබන්තා පවත්වන පුද්ගලයෙක් බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔහු ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරා, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරා, දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරා. ඉතින් ඔහුගේ ඒ මැතිවරණ කටයුතු වලට පවා මුදල් වියදම් කරලා තිබෙන්නේ පාතාල අපරාධ කරුවන් කියන එක ඒ පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වෙලා තිනවා. ඔහුත් අර රජ්ගම විදුර කියන පාතාල කල්ලිය සමග තමයි සබන්තා පවත්වන බවට ඒ ලිඛිතවම කරුණු අනාවරණය වී තිබෙන්නේ. ඒ විතරක් නෙමේ, තවත් ඔහු සමග සබන්තා පවත්වනවා පාතාල නායකයෙක් බවට කියන පුජ්‍යලෙක්. ඔහු තමයි වීරමුණි විනෝද් වසන්ත අල්විස් ජයවර්ධන. ඔහුගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ 129 ඒ පාතේගම බලපිටිය. මං හිතන හැටි මේ වසන්ත අල්විස් කියන පුද්ගලයා මේ වෙනකොට ලංකාවේ නෑ, ඔහු විදේශගතව සිටිනේ. මට මතකයි මේ වසන්ත අල්විස් කියන නමින් මගේ YouTube channel එක බලලා ඔහු කමෙන්ට්ස් එකකුත් දාලා තිබුණා මට මතකයි. ඉතින් අපි ඔහුට ආරාධනාවක් කරන්න පුළුවන් නම් අපේ දුරකථන අංකය හොයාගෙන අපිට පුළුවන් නම් කතා කරන ලෙසත් අපි ප්‍රකාශ කරනවා. අපි දැනගන්න කැමති මේ අය අතර තිබෙන සබන්තාවේ ස්වභාවය, ඔහුගේ කටනුත් අපි යම් දෙයක් දැනගන්න කැමති. ඉතින් එහෙම බලන විට මෙන්න මේ වජිරාබේ වර්ධනත් මේ කියන රජ්ගම විදුර ඒ වගේම වසන්ත අල්විස් කියන ඒ කණ්ඩායම් සමග තමයි සබන්තා පවත්වමින් කටයුතු කරන්නේ. ඉතින් මේගොල්ලෝ මේ පාතාල අපරාධකරු මද්ද්‍රව්‍ය ජාවාරම් වලට සබන්තා පවත්වන පුද්ගලයෝ බවට මේ තුලින් අපිට පැහැදිලිවම අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමේ, එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක අජිත් අසේලද සොයිසාත් මෙන්න මේ රජ්ගම විදුරගේ කල්ලිය සමග එහෙම නැත්නම් ওই වසන්ත අල්විස් කියන කල්ලිය සමග සබන්තා පවත්වන බවට කරුණු කාරණා අනාවරණය වී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පුද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වියදම් කරලා තිබෙන්නේ මේ රජ්ගම විදුරගේ කල්ලිය. එහෙම නැත්නම් ඔහුගේ කල්ලියට අයත් වසන්ත අල්විස් ජයවර්ධන ඇතුළු ඒ පිරිස තමයි වියදම් පැහැදම් කරපවා කරුණු කාරණා මේ තුලින් අනාවරණය. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් ওই මාධ්‍යයට ඇහිලා මේ වජිර අබේවර්ධන මොන වගේ දේවල්ද ප්‍රකාශ කරන්නේ? ඒකෙන්ම තේරෙනවා දැන් මේ ආණ්ඩුව පාතාලේ මර්ධනය කරනකොට පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය පාතාලේ මර්ධනය කරන්න හදන විට ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සක්‍රියව දායකත්වයේ සපන විට ඊට විරුද්ධව හඬ නගන්නේ කවුද? මේ වජිර අබේවර්ධනල ඇතුළු ওই මේ පාතාලේ සමග සබන්තා පවත්වන පුද්ගලයන් බවට මේ තුලින් පවා පැහැදිලිවම කරුණු අනාවරණය. ඉතින් මේගොල්ලෝ කැමති නෑ තමන්ගේ හිතවත් පාතාලේ නැති වෙනවට. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ බොරුවට දැන් කැහ ගන්න බව පෙන්눔 කරන්නේ ආණ්ඩුව පාතාලය මර්ධනය කරන විට. ඒ විතරක් නෙමේ, හිටපු අමාත්‍ය කාංචන විජේසේකර ඔහුත් පාතාලයේ සබන්තා පවත්වන පුද්ගලයෙක් බවට කරුණු අනාවරණය වෙලා තිනවා. ඔහු පමණක් නොවේ, සමගි ජන බලවේගයේ දෙවිනිවුර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත් සබන්තා පවත්වනවා කියලා කරුණු අනාවරණය. එතකොට මේ කාංචන විජේසේකර හිටපු ඇමතිවරයාත් ඒ වගේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්කයේ කටයුතු කරන චතුර ගලප්පත් මෙන්න මේ දෙදෙනාම මේ සබන්තා පවත්වන්නේ අමිල සම්පත් සේපාල රත්නායක නොහොත් රොටුඹ අමිල කියන ඒ පාතාල කල්ලිය සමග කියන එක පැහැදිලි කරුණු කාරණා අනාවරණය වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමේ, දැන් මේ දෙහිබාලා හෙවත් පටබැඳි මද්දුමලාගේ ශෙහාන් සස්සර නොහොත් දෙහිබාලා කියන පුද්ගලයන් සමගත් මෙන්න මේ කාංචන විජේසේකර සහ චතුර ගලප්පත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සබන්තා පවත්වනවා. WhatsApp දුරකථනයේ ඔස්සේ ඔවුන් තමයි බොහෝ දේවල් කරලා තිබෙන්නේ. ඉතින් ඒ WhatsApp දුරකථන පිළිබඳ තාක්ෂණික පරීක්ෂණ කිරීමේදී අපරාධ විමර්ශකයන් විසින් අන්නේ කරුණු අනාවරණය කළ තිබෙනවා. මේ දෙහිබාලා කියන පුද්ගලයාගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ යොග්වායි වත්ත සිංහාසන පාර මඩල්වැල්ල දෙවිනිවර කියන ලිපිණිය තමයි ඔහුගේ. දැන් මේ කියන පුද්ගලයෝ එක්කෙනෙක්වත් දැනට ලංකාවේ නැහැ. ඔහු රටින් පලාගෙන ගිහලා තිනේ. රොටුරු අමිල කියන පුද්ගලයා මේ වන විට බෙලරුසියාවේදී අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඔහු ළඟදීම ලංකාවට රැගෙනීම සඳහා මේ වන විට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවකුත් දැනගන්නට තියෙනවා. ඒ වගේම මේ දෙහිබාලා කියන පුද්ගලයා මං හිතන හැටියට
ඩුබායි හෝ වෙනත් ස්ථානයක සැඟවී සිටිනවා. ඉතින් මේ පාතාල කල්ලි සමග මෙන්න හිටපු ඇමති කාංචන විජේසේකර දැනට චතුර ගලප්පත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී ඒගොල්ලෝ තමයි සබන්තා පවත්වන බවට පොලිස් පරීක්ෂණ අංශ විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ. ඔබට මතක ඇති අර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ඝාතනය කරා. ඒ සිද්ධියේදී වැඩිම හඬ නගපු එක් පුද්ගලයෙක් තමයි චතුර ගලප්පත්ති. ඉතින් මේ පාතාල සබන්තා තියෙන පුද්ගලයෝ තමයි ඒ තමන්ගේ කල්ලිවල එක්කෙනෙක් ඝාතනය වුණ මහා ලොකුවට ඈනුමක් ඇරලා මේ විදියට කෑකෝ ගහන බවක් අපිට පෙන්눔 කිරින්නේ. දැන් ඊළඟ කරුණ තමයි ඊළඟ පාතාලයේ සමග සබන්තා පවත්වන පුද්ගලයා ලෙස කරුණු අනාවරණය වෙලා තිබෙනවා අමල් සිල්වා. ඔහු පොහොට්ටුවේ කොළඹ බස්නාහිර පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. ඒ වගේම දැනට ඔහු පොහොට්ටුවේ රත්මලාන ආසන සංවිධායක අමල් සිල්වා. ඔහුගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ සිංහාරගේ අමල් සිල්වා. ජාතික හැඳුනුම්පත් අංකය 67.36.45.1V. ඔහුගේ තාවකාලික ලිපිණිය ලෙස සඳහන් වන්නේ අංක 30 BS වීරසේන සිල්වා මාවත කල්දෙමුල්ල මොරටුව. ඔහුගේ ස්ථීර ලිපිණිය ලෙස සඳහන් වන්නේ පාසල් මාවත පින්වත්ත පානදුර. දැන් මෙන්න මේ අමල් සිල්වා ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර වාහන කිහිපයක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඒ වාහනවල වටිනාකම විතරක් රුපියල් කෝටි 6ක් ලෙස තමයි කරුණු කාරණා ඉස්මතු වුණේ. ඉතින් මෙන්න ඒ විතරක් නෙමෙයි මේ ක්ලබ් දසන්ත කියන පුද්ගලයාව ඝාතනය කර අවස්ථාවෙත් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් අර වෙලේ සුදා කියන පුද්ගලයාගේ කල්ලි සමග ඔය රත්මලාන බඩෝවිට ප්‍රදේශයේ ඒ කල්ලි සමගත් මෙන්න මේ අමල් සිල්වා කියන පුද්ගලයා සබන්තා පවත්වලා තියෙනවා. වරක් මේ වෙලේ සුදා කියන පුද්ගලයාගේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉතින් අත්අඩංගුවට ගත්තට පසු ඔහුව මහින්ද රාජපක්ෂට කතා කරලා ඔහුව බේර ගැනීමට කටයුතු කළ තින්නේ මේ අමල් සිල්වා කියන එක තමයි දැනගන්නට තිබෙන්නේ. ඔය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වරක් යම්කිසි ප්‍රශ්නයක් හේතු කොටගෙන පිස්තෝලයක් අරගෙන කඩාවැදී එතනත් ඔහු කලාකාරී ලෙස හැසිරලා තිබෙනවා. ඔහුට පහුගිය මේ වන විට ඔහුට තුවක්කු පිස්තෝල වගේ සහ පුපුරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ අවස්ථාවක් තියෙනවා මීට ඉහත. ඉතින් මෙන්න මේ තරම් මේ රත්මලාන ආසන සංවිධායක පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මෙන්න මේ පුද්ගලයා කා සමගද පාතාලේ සමග සමතවන්නේ අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු කියන පුද්ගලයා සමග. ඔහුගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ 57 ඇලයිරක් 14 ශ්‍රී ඥානේන්ද්‍ර මාවත රත්මලාන කුඩු අංජුගේ ලිපිණිය. මං හිතන්නේ කුඩු අංජුත් මේ වන විට ප්‍රංශය වගේ රටක තමයි ජීවත් වෙන බවට දැනගෙන ඔහු ලංකාවෙන් පලා ගිහලා. ඔහුට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරලා තිබෙන්නේ. ඉතින් අන්නේ කුඩු අංජු සමග තමයි මේ කියන අමල් සිල්වා පොහොට්ටුවේ රත්මලාන ආසන සංවිධායකවරයා සබන්තා පවත්වන බවට පොලිස් පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. දැන් එකිනෙකට එකෙක් නැති විදියට බලන විට පාතාල අපරාධකරුවන් කුඩු ජාවාරම් කරුවන් සමග සබන්තා පවත්වන බවට මේ මා ඔබට කරන කරුණු කාරණා අනුව ඉතාමත් පැහැදිලි අවබෝධයක් ඇති. ඒ විතරක් නෙමෙයි අනිත් පුද්ගලයා තමයි මේ දෙහිවල පහුගිය පළාත් පාලන මැතිවරණට දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට පොහොට්ටුවෙන් තරඟ කළ වන්නි ආරච්චිගේ නිලන්ත සංජීව පොන්සේකා. ඔහුගේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ 167 ඇලයිරක් 7A ගල්වල පාර දෙහිවල. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 19යි 75යි 30යි 90යි 18යි 40. මෙන්න මේ පුද්ගලයාගේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තරඟ කරනකොට ඒ අවශ්‍ය මුදල් වියදම් කරලා තිබෙන්නේ කවුද? ඔහුගේ දේශපාලන වැඩ කටයුතු වලට මොහොමඩ් සිරහාන් බාෂික් හෙවත් සිරාන් බාෂික් කියන පුද්ගලයා තමයි ඔහුට වියදම් කරලා තින්නේ. ඔහුගේ දේශපාලන වැඩ කටයුතු වලට ඔහුගේ පුද්ගලික වැඩ වලට මෙන්න මේ සිරාන් බාෂික් තමයි මුදල් වියදම් කරලා තිබෙන්නේ. ඒ සිරාන් බාෂික් මේ වන විට විදේශ රටකට පැන ගොස් තිබෙන්නේ. ඉතින් ඔහුගේ පදිංචි ලංකාවේ ලිපිණිය ලෙස සඳහන් වන්නේ 58 ඇලයිරක් ඒ වනරතන පාර දෙහිවල. ඉතින් ඔහුගේ ඒ සිරාන් බාෂික් කියන පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය 78යි 29යි 80යි 63යි 7යි V ලෙස තමයි සඳහන් වන්නේ. ඔබ දන්නෝ මේ සිරාන් බාෂික් කියන පුද්ගලයාගේ
හෝටලයක් අර දෙහිවල ප්‍රදේශයේ තිබිලා පොලිසිය විසින් ඒ කියන්නේ පහුගිය යුක්තිය මෙහෙවුන් විසින් කඩා විනාශ කරා ওই ටිරාන් නලස්ලා දේශබන්දු තෙන්නකෝල්ලා කාණ්ඩ එකතු වෙලා. ඒක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් පවා මතුවුණා. ඉතින් මෙන්න මේ ශිරාන් භාෂික් තමයි මෙන්න මේ කියන දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සභාවට පහුගිය මැතිවරණයෙන් තරඟ කළ නිලන්ත සංජීව පොන්සේකා කියන පුද්ගලයාගේ දේශපාලන කටයුතු වලට මුදල් වියදම් කර පුද්ගලයා ලෙස සැලකෙන්නේ. දැන් බලන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තුවේ ඉන්න අයට දැන් මේ හැමෝ ශ්‍රේෂ්ඨයකම දේශපාලඥයින්ට මුදල් වියදම් කරලා තියෙන කවුද? අපරාධකරුවෝ, පාතාල කුඩුජාවාරම්කරුවෝ කියන එක ඔබට මේ තුලින් පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමගි ජනබලවේගයේ වැලිගම ආසන සංවිධායක ඒ වගේම එම වැලිගම ආසනයේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම ඔහුත් පාතාලයේ සබග සබන්තා පවත්තන පුද්ගලෙක්. ඔහු ඔබ දන්නවා නදුන් චින්තක වික්‍රම රහත් නොහොත් හරක් කටා කියන පුජ්‍යලයාගේ කල්ලිය අයෙක් ලෙස තමයි පොලිස් පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. ඉතින් ඔහුත් මේ හරක් කටා සහ ඔහුගේ කල්ලිය සමග WhatsApp දුරකථන ඔස්සේ අදහස් සෝමාරු කරගෙන එහෙම නැත්නම් කතා බහ කරන බවක් තමයි ඒ පරීක්ෂණ වලින් පවා කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අර මිදිගම ලසාගේ කල්ලියේ පුජ්‍යලයේ තමයි මේ කියන රෙහාන් ජයවික්‍රම. ඒ කියන්නේ ඔබ දන්නවා අර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිකම ලසාව පසුගිය දිනක වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඉතින් ඒ ඝාතනය පිළිබඳ අපි කවුරුවත් සතුටු වෙන්නේ අපි දුක් වෙන ওই වගේ පුද්ගලෙක් ඝාතනයට ලක්වීම පිළිබඳව. කෙසේ වෙතත් ඔහුත් ලියාපදිංචි අපරාධකරුවෙක්. ඒ අධිකරණයේ නඩු වලින් වරදකරුවෙක් වෙච්ච පුද්ගලෙක්. තවත් නඩු තියෙන පුද්ගලෙක්. එවැනි පුද්ගලයෙක් තමයි සමගි ජනබලවේගය ඔහුට නාම යෝජනා දීලා ප්‍රාදේශ සභාව තරඟයට කළා නගරාධිපති ධූරයට පවා පත් කරේ. ඉතින් මෙන්න මේ පුද්ගලයාව මෙන්න මේ අපරාධය සිද්ධ වෙච්චට පස්සේ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඝාතනය කරලා පස්සේ වැඩිපුරම කතා කරේ කවුද? එක් පුද්ගලයෙක් තමයි මේ කියන රෙහාන් ජයවික්‍රම සමගි ජනබලවේගයේ වැලිගම ආසන සංධායක. බලනකොට ඔහුත් පාතාලයේ සමග සබන්තා පවත්වන පුද්ගලයෙක් බවට මේ වන විට කරුණු කාරණා අනාවරණය වෙලා තිබෙනවා. දැන් ඔබට අවබෝධ කරගන්න පුළුවන් එතකොට මේ පාතාල අපරාධකරුවෝ මැරෙන විට මේ අය හඬ නගන්නේ ඇයි කියන එක. ඒ විතරක් නෙමෙයි මේ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. මේ තවත් කරුණු එළි වෙන ඔහු සම්බන්ධයෙන්. ඔහු මේ රජ්ගම විදුර ඒ කියන්නේ පුබුදුමුනි විදුර ලක්ෂාන්ද සොයිසා විජේසිංහ නොත් රජ්ගම විදුර සමග මොනතරම් සබන්තා පවත්වනවද කියලා තවදුරටත් මේ වාර්තා හරහා කරුණු කාරණා අනාවරණය වෙනවා. මේ වජිර අබේවර්ධන තමන්ගේ දේශපාලන කටයුතු සඳහා මුදල් ලබාගෙන තිබෙන බවටත් මේ විදුර කල්ලියකින් ලබාගෙන තිබෙන බවටත් දැන් ලබාගෙන තිබෙන බවට කරුණු කාරණා අනාවරණ වන දේශපාලන වැඩ කටයුතු සඳහා. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් ඉතාමත් වැදගත් දෙයක් හෙළි වෙලා තිබෙනවා. ඒ තමයි මේ වජිර අබේවර්ධන හරහා මේ රජ්ගම විදුර කල්ලියට පොලිස් නිලධාරීන් හරහා තමා උදව් උපකාර කර ඇති බවට වාර්තා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ රජ්ගම විදුර කල්ලියයි ඔය පොලිස් නිලධාරීන් අතරත් සම්බන්ධීකරණයක් ඇති කරලා තිබෙන්නේ කවුද? වජිර අබේවර්ධන කියන එක කරුණු වෙලා තිනවා. ඒ කියන්නේ වජිර මේ රජ්ගම විදුර කල්ලියේ පාතාල අපරාධ කුඩුජාරම් වලට කරදරයක් හිරිහැරයක් වෙන්න එපා කියලා ඒවා පොලිසිය හරහා ඒවා නිෂ්ක්‍රිය කරලා තියෙන කවුද? වජිර අබේවර්ධන. දැන් ඔබට මතක ඇති අර පහුගිය දිනක ගාල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේව අල්ලස් කොමිසමකින් අත්අඩංගුවට ගත්තා. මොකද ඔහුගේ වත්කම් බැරකම් සිදුලන බරපතල ප්‍රශ්නයක් මතුවුණා. දැන් මෙන්න මේ පරීක්ෂණ වලින් පවා මෙන්න මේ කරුණු අනාවරණය වන බොහෝ දේවල්. මොකද මේ රජ්ගම විදුර කියන්නේ අරම පෙර ප්‍රකාශ කළ ආකාරයට මේ රජ්ගම ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ සභාපති දුලාන් තරංගගේ මස්සිනා. දැන් මෙන්න මේ මස්සිනාව යුක්තිය මෙහෙයුමේ මුල් කාලයේදී අත්අඩංගුවටපත් වුණා. ඒ අත්අඩංගුවටපත් වුණා යම්කිසි හේතුවක් මත. ඊට පස්සේ ඔහු පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා රහස් පොලිසිය. ඔහුගේ ජංගම දුරකථන අංකයේ තිබුණා යම්කිසි බැංකු ගිණුම් කිහිපයක්. අන්නේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී ඒ බැංකු ගිණුම් අයත් වන්නේ අනුර නානායක්කාර කියන පුද්ගලයෙකුට කියලා කරුණු අනාවරණ. ඒ අනුර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී පොලිසිය ඊළඟට මාස 8ක් තුල ඒ ගිණුමට රුපියල් 1,48,000ක් සහ
තවත් ගිණුමකට රුපියල් 1,16,00,000ක් බැර වී තිබුණා. ඉතින් බලනකොට ඒ ඔහුව අත්අඩංගුවටගෙන අනුර නානායක්කාර පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වුණා මේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේගේ රියදුරා වන විජේසිංහ එම ගිණුමට අවස්ථා 67කදී මුදල් බැර කළා තිබෙනවා. ඒ වගේම පොලිස් කොස්තාපල් අසිත කියන පුද්ගලයා අවස්ථා 3කදී එම ගිණුමට බැර කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේදී මේ සතිස් ගමගේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ බිරිඳගේ සහ දරුවන්ගේ ගිණුම් වල තවත් කෝටි 2කමාරකට ආසන්න මුදලක් තිබෙන බවට කරුණු අනාවරණය වුණා. දැන් මෙන්න මේ සියල්ල පිළිබඳ අල්ලස් කොමිසම පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වුණා මේ රජ්ගම විදුර සහ තවත් පාතාල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අමිල පරණ විතාන හරහා තමයි සහ තවත් ක්‍රමවලින් තමයි මෙන්න මේ ගිණුමට මේ අසිත සහ විජේසිංහ ලබාගත් මුදල් මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් මේ අනුර සේනානායක අනුර නානායක්කාර හරහා ගිණුමක් ආරම්භ කළා. ඔහුගේ ගිණුමට මුදල් දාලා ඒ ගිණුමේ තිබෙන මුදල් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ATM යන්ත්‍රයකින් ATM කාඩයකින් මුදල් වියදම් කර බවට කරුණු අනාවරණය වෙලා තිබෙනවා. දැන් මෙන්න මේ සම්බන්ධීකරණය ගොඩනගලා මේ කල්ලි කණ්ඩායම් අතර නිරතුරු සම්බන්ධීකරණයක පවා කරලා තිබෙන්නේ වජිර අබේ වර්ධන කියන එක ඉතාමත් පැහැදිලිව කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා මෙන්න මේ පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමේදී. ඉතින් මේ තුලින් අපිට මොකද්ද දැනගන්න හැකියාව ලැබෙන්නේ? දැන් මේ පොලිසිය, පාතාලය, දේශපාලඥයින් මේ සියල්ලම එකට යැපුණු එක ගොඩේ එක කල්ලියේ එක පිරිස් කියන එක දැන් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කල්ලි කණ්ඩායම්, මේ වගේ දේශපාලකයන්, මේ වගේ පොලිස් නිලධාරීන්, මේ වගේ අපරාධකරුවන් සිටිනතුරු ලංකාවට සුගතියක් අත් වෙයිද කියන එක ඔබට මේ තුලින් පැහැදිලිව පෙනෙන නිසා මේ දේවල් මර්ධනය කළ යුතුයි. මේ දේවල් මර්ධනය කරන විට තමයි මේගොල්ලෝ හඬ නගන්නේ. ඒ මේගොල්ලෝ හඬ නගන්නේ මේ සැබෑ වශයෙන්ම රටට ජනතාවට ආදරයට නෙමෙයි. එහෙම නැත්නම් මේ සමාජයේ පිරිසිදු කිරීමට තිබෙන දැඩි උනන්දුව මත නෙමෙයි. තමන්ගේ කල්ලි කණ්ඩායම් මර්ධනය කිරීමට විරුද්ධව තමයි මේ අය මේ ආකාරයට කටයුතු කරන බවක් මේ පොලිසියට විරුද්ධව කටයුතු කරන බවක් අපිට පැහැදිලිව පෙන්වුම් කරන්නේ. නිසා මේ අය සියලු දෙනාම මේ මද්ද්‍රව්‍ය ජාවාරම පාතාල සබන්තා පවත්තන දේශපාලඥයින් කියන එක මෙන්න මේ කරුණු කාරණා තුලින් ඔබට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම. ඉතින් තවත් විශාල දේශපාලඥයින් සහ පිරිසක් පිළිබඳ මා සතුව තොරතුරු තුන ඒවා සියල්ල දැන් ප්‍රකාශ කරන්න අපහසු. එහෙම වුණොත් තව පැය දෙකක් විතර යනවා මේ සියල්ල ප්‍රකාශ කරන්න. ඒ නිසා මේ ඔබට ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කරනවා මගේ අනිත් YouTube channel එක ඊතලිය good news අන්න ඒකත් බලන්න. අන්න ඒකෙදි ඉතුරු කරුණු කාරණා ටික මා ප්‍රකාශ කරන්න. අන්න එහෙදි මා ඉතාමත් වැදගත් දෙයක් ප්‍රකාශ කරනවා. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පිළිබඳ, ඇමතිවරුන් කිහිප දෙනෙක් පිළිබඳ. ඒ විතරක් නෙමේ ලංකාවේ ප්‍රචලිත මහාචාර්යවරයෙකුත් පාතාලයේ සබග සබන්තා පවත්වන බවට එම වාර්තාව තුල කරුණු අඩංගු වෙනවා. දැන් ඔබට ඒ කරුණු දැනගන්න සඳහා ඊතලයේ good news වෙත ඔබ පිවිසෙන්න. ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් දැනට ඔබට මේ කරුණු මා ඔබට ප්‍රකාශ කරේ මේ උපරිම මේ වීඩියෝ එකේ මෙතරයි ගෙන හැකියි. මොකද අනිත් ඒවා ප්‍රකාශ කරනු තව දිග වැඩි වෙන ඉඳ තමයි ඔබට අනිත් channel එකට මගේ ප්‍රවිෂ්ඨ වෙන ලෙස ආරාධනා කළේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත මේ පිළිබඳ ඔබ දරන අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ පිළිබඳ ඔබ සමාජයේ දැනුවත් කිරීම සඳහා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ අපගේ මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන තත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මම ශ්‍රීලාල් පියන්ත.